හලෙලුයා ප්‍රශංසා වේවා දෙවන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. ගලාති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. මාගේ දරුවනි, ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසව වේදනා විඳිමි. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ පෞල්තුමා ඊටමත් වැදගත් දෙයක් අද දවසේ කියනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසව වේදනා විඳිමි. ගලාති සභාව පෞල්තුමා ඒ අය දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ඔවුන් නැවත ඉපදීමෙන් පස්සේ ඔවුන් මොකක්ද කරේ? ගලාති සභාවේ සිටින අය ඒ අයගේ ක්‍රියාවලින් ඒ අය ධර්මිෂ්ඨ වෙන්න ක්‍රමයක් සාදා ගන්නට උත්සාහ කළා. ඉතින් පෞල්තුමා මේකට විරුද්ධ වෙලා පෞල්තුමා ඔවුන්ට කිව්වා ඕගොල්ලන්ගේ ක්‍රියාවලින් නෙවෙයි ධර්මිෂ්ඨ වෙන්නේ. ඕගොල්ලෝ ධර්මිෂ්ඨ වෙන්නේ දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල තුල තමයි ධර්මිෂ්ඨ වෙන්නේ. ඔබගේ විශ්වාසයෙන් යේසුස් වහන්සේ ගැන විශ්වාස කිරීමෙන් යේසුස් වහන්සේගේ ක්‍රියාවන් විශ්වාස කිරීමෙන් තමයි ඔබට ධර්මිෂ්ඨ වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ ක්‍රියාවලින් ධර්මිෂ්ඨ වෙන්න බෑ කියලා. ඉතින් පෞල්තුමා මෙතන කියන්නේ ඔබලා නැවත ක්‍රිස්තුස් වහන්සේ ඔබලා තුල සෑදෙන තුරු පෞල්තුමා අම්මා කෙනෙක් වගේ ප්‍රසව වේදනාව විඳිනවා කියලා. නැවත සෑදෙන්න. නැවත ක්‍රිස්තුස් වහන්සේ සෑදෙන ඔබ තුල කියලා. අද දවසේ බොහෝ කිතුණුවන් ඉන්නවා. ඒ අයගේ ක්‍රියාවන් තුලින් ධර්මිෂ්ඨ වෙන්න උත්සාහ කරනවා. නමුත් අපිට ධර්මිෂ්ඨ වෙන්න බෑ අපගේ ක්‍රියාවලින්. අපගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් කීල්ටි වැරහැල්ලක් වගේ කියලා දේව වචනේ තිබෙනවා. ඒ නිසා අපි මොකක්ද කරන්න ඕන? අපි යේසුස් වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේ තුලින් පමණක් බවයි ධර්මිෂ්ඨ වෙන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරන්න අවශ්‍ය. ඇදහිල්ලෙන් තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපගේ ක්‍රියාවන් අතහැරලා අපි යේසුස් වහන්සේට කියන්න ඕන, ස්වාමිනේ ඔබ වහන්සේ මගේ ජීවිතයට වඩින්න, මගේ ජීවිතේ පාලනය බාර ගන්න. ඔබ වහන්සේ මා තුළ ක්‍රියා කරන්න. එවිට මොකද වෙන්නේ? උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ල කරනකොටගෙන ඔබගේ ජීවිතයට පැමිණෙනවා. එවිට ඔබ ඇදහිල්ල කරනකොටගෙන යේසුස් වහන්සේ තුළ ධර්මිෂ්ඨ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ගොඩනගෙන්නට පටන් ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ගොඩනගෙනවා කියන්නේ මොකක්ද? ඔබගේ ජීවිතය තවදුරටත් ඔබ නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනවා. හලෙලුයා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල සෑදෙන්න අවශ්‍යයි. එසේ නැතුව අපගේ යහපත් ක්‍රියාවලින් අපිට කවදාකවත් ධර්මිෂ්ඨ වෙන්න බැහැ. බොහෝ අය කරන වැඩේ මොකක්ද? ඒ අය යාඥා කරලා ස්වාමීන් වහන්සේට කියනවා, ස්වාමිනේ මට උපකාර කරන්න කියලා. ඊට පස්සේ ඔවුන්ගේ ශක්තියෙන් ඔවුන් උත්සාහ දරනවා යහපත් වෙන්න. ඔබට බෑ ඔබගේ ශක්තියෙන් යහපත් වෙන්න. ඔබට බෑ ඔබගේ ශක්තියෙන් ඔබගේ ඇබ්බැහිකමෙන් නිදහස් වෙන්න. ඔබට බෑ ඔබගේ ශක්තියෙන් ඒ ඔබ කරන්නා වූ පාපයෙන් නිදහස් වෙන්න. ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ යේසුස් වහන්සේට බාර වෙන්න. බාර වෙලා කියන්නේ, යේසුනි මට බෑ මගේ ශක්තියෙන් මේකෙන් ගැලවෙන්න. ස්වාමිනේ ඔබ වහන්සේ මට උපකාර කරන්න. ඔබ වහන්සේ පැමිණෙන්න මගේ ජීවිතයට. ඔබ වහන්සේ මගේ ජීවිතේ වැඩි වෙන්න. යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ වැඩි වෙන්නට යනවා. එවිට මොකද වෙන්නේ? ඔබගේ ජීවිතේ පාපයන් දිනෙන් දින ඉවත් වෙන්නට යනවා. ඔබ ඇබ්බැහිකම් වලින් දිනෙන් දින ගැලවෙන්නට යනවා. හලෙලුයා. යේසුස් වහන්සේ ඔබ තුල වැඩි වෙන්න අවශ්‍යයි. ඔබ බලාපොරොත්තු වෙන්න එකම එක දේ මොකක්ද? යේසුස් වහන්සේ මා තුල වැඩි විය යුතුයි. යේසුස් වහන්සේ මා තුල වැඩි වෙනකොට මම නැති වෙනවා. මම කියන පුද්ගලයා නැති විය යුතුයි. මමත්වය නැති විය යුතුයි. යේසුස් වහන්සේ වැඩි වෙනවා කියන්නේ මොකක්ද? ඔබ නිහතමානී වෙනවා. ඔබ යටත් වෙනවා. ඔබ උන්වහන්සේ තුල යටපත් වෙනවා. එවිට මොකද වෙන්නේ? යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ වැඩි වෙනවා. ඔබගේ ජීවිතේ තවදුරටත් ඔබගේ ගුණාංග නෙවෙයි තියෙන්නේ, යේසුස් වහන්සේගේ ගුණාංග. අද දවසේ ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතය තුල තිබෙන්නේ ඔබගේ ගුණාංගද යේසුස් වහන්සේගේ ගුණාංගද? ඔබගේ ගුණාංග නම් අද දවසේ කියන, ස්වාමිනේ මම ඔබට යටත් වෙනවා. මගේ ජීවිතේ තිබෙන්න අවශ්‍ය
ඔබගේ ගුණාංග කියලා යේසුස් වහන්සේ වැඩි වෙන්න මොකද වෙන්නේ? ඔබ යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් පමණක් නෙව දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ලෙස ආශිර්වාද ලබන්න යනවා. හලෙලූයා. ඉතින් උන්වහන්සේගේ පුත්‍රයෙක් ලෙස ආශිර්වාද ලෙස ජීවිතයක් ගත කරන්න නම් යේසුස් වහන්සේ ඔබ තුල වැඩි විය යුතුයි. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේගේ මේ වචන නිසා. මේ වචනේ ආකාරයට ස්වාමීනි අපගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන විශ්වාසය නොතබා ඔබ වහන්සේව අපේ ජීවිතේ වැඩි වෙන්න සලස්වන්න ස්වාමීනි. මා යාඥා කරනවා මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනුතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය සතුට ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්